ආදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලව සිංහල සිනරීල් අපේ channel එකට. අදත් අරගෙන ආවේ සුපිරිම සුපිරි කතාවක්. අවසානයේ වෙනකල්ම හිතා ගන්නවත් බැරි විදිහේ ඇක්ෂන් ත්‍රිලර් ගණයේ 2023 ආපු ජේලර් කියන දමිළ චිත්‍රපටය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. රංගන දායකත්වයේ සුපිරි නළු රජනිකාන්ත්ගේ. ඉතින් අපි කතාවේ සාරාංශය බලමු. මුතුඑල් පාණ්ඩියන් අපි මුතු කියමුකෝ සාමාන්‍ය ජීවිතයක් ගත කරන විශ්‍රාමික ජේලවරයෙක්. සහකාර කොමසාරිස් අර්ජුන් කියන්නේ එයාගේ පුතා. අර්ජුන් පිළිම ජාවාරමක් කරන කල්ලියකට අහු වෙනවා. මුතු අර්ජුන්ව හොයනකොට තමයි දැනගන්නේ අර්ජුන්ව මරලා දාලා කියලා. ඒ බව දැනගන්න මහලු මුතු ගෙදරට වෙලා අඬ හිටියේ නෑ. මුතු මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ කතාවේ අවසානයේ වෙනකල්ම බලන්න කියලා ආදරයෙන් ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම ඔයා තවමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. හරි අපි යමු ෆිල්ම් එකට. පටන් ගද්දිම පෙන්වන්නේ දේවාලයක පූජකවරයෙක්ව මරලා දාලා තියෙන සීන් එකක්. එතන පොලිස් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. දේවාලයේ පිළිමේ හොරකම් කරලා ව්‍යාජ පිළිමයක් එතන තියලා තියෙනවා කියලා ඒ වෙලාවේදී තමයි අනාවරණය වෙන්නේ. එතන ප්‍රධානියා නම් කියන්නේ පිළිමේ ගැන කියන්න ගියොත් අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අපි මරණය ගැන විතරක් හොයමු කියලා. ඊට පස්සේ පෙන්වන්නේ පොඩි පිරිමි ළමයෙක් සුරුට්ටු මිටියකුත් අරගෙන පිළිම ගොඩක් තියෙන තැනකට යනවා. එතන ඈතකට යන ළමයා රහස් ගුහාවක් වගේ තැනකට රිංගනවා. ඒක රහස් ගබඩාවක්. මේ ගබඩාව ඇතුලේ 3 දෙනෙක්ව කකුල් වලින් එල්ලලා ඉන්නවා. එක මිනිස්සෙක් අනේ වර්මායේ අපි මුකුත් වරදක් කළේ නෑ කියලා කෑ ගහනවා. තව කෙනෙක් කෑ ගහනවා එක්කෙනෙක් කරපු වරදකට ඇයි 3 දෙනෙකුට දඬුවම් කරන්නේ? ඇත්ත හොයලා බැලුවනම් හරිනේ කියලා. හොදිසි කරලා ඇත්ත හොයන්න මම CBI ඔෆිස කෙනෙක්ද? මට සැක හිතෙන්නේ කවුරු ගැනද? මට උන්ව මරන්නනේ තියෙන්නේ කියලා වර්මා කියනවා. අනේ අපිට අනුකම්පා කරන්න කියලා අනිත් මිනිස්සයා කෑ ගහනවා. මගෙත් එක්ක අවුරුදු 10ක් ඉඳලත් මං කරන වැඩ දැකලා මගෙන්ම අනුකම්පාව ඉල්ලනවද? මට ලැජ්ජ කරනවද? මට අපහාස කරනවද කියලා කෑ ගහන වර්මා ධනරාජ් මුන්ට මගේ අනුකම්පාව පෙන්නපන් කියලා කියනවා. ධනරාජ් කියන කෙනා ෆෝන් එකේ වීඩියෝ එකක් එක මිනිසියෙකුට පෙන්නනවා. අනේ මගේ පවුල අතාරින්න කියලා ඒක දකින මිනිස්සයා අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනිත් මිනිස්සයාටත් වීඩියෝ එකක් පෙන්නනවා. ඒ මිනිස්සයාත් අඬන්න පටන් ගන්නවා. මට ඕන දෙයක් කරන්න ඒත් මගේ පවුල අතාරින්න ඒ මිනිස්සයා කියනවා. මේක තමයි මගේ කරුණාව. මගේ අනුකම්පාව. උඹලා නැතුව පවුල මොනව කරන්නද? පවුල් නැතුව උඹලා මොනව කරන්නද? වර්මා අහනවා. එතකොට එල්ලලා ඉන්න මිනිස්සෙක් හයියෙන් කෑ ගහනවා වර්මා උඹ මේ වැඩේ දිගටම කරොත් උඹව බේරගන්න කාටවත් බැරි වෙයි කියලා. වර්මාව බේරගන්න කවුරුත් මොකටද? වර්මාව බේරගන්න වර්මම ඇති බං කියන වර්මා මිටියකුත් අරගෙන අර මිනිස්සයා ළඟට යනවා. එතකොට අර මිනිස්සයා අනේ මාව අතාරින්න කියලා කෑ ගහනවා. එතකොටම වර්මා ඒ මිනිසයාගේ ඔළුවට මිටියෙන් පහරක් ගහනවා. ධනරාජ් දුවගෙන ඇවිත් කෑ ගහන්න පටන් ගන්නවා. යකෝ උඹ මැරුණද? පුතා වතුර එකක් අරගෙන වරෙන්. ඒයි මැරුණා. වර්මා මොකක්ද ඒ කරේ? එකපාරින්ම මරලා දැම්මද? මම මුව මරන්න කොච්චර හීන දැක්කද කියලා ධනරාජ් වර්මට කියනවා. එල්ලලා ඉන්න තව මිනිස්සෙක් කියනවා වර්මා ඔය තරම් කියවන ඔය ධනරාජ්ම වෙන්නත් පුළුවන් ඔයාව පාවලා දුන්නේ කියලා. එතකොට ධනරාජ් උඹ මොනවද කිව්වේ? මෙන්න මෙතෙන්ට ගහන්න වර්මා මට එකපාරින්ම මැරෙන්න කියලා වර්මට නලල පෙන්නනවා. එතකොට වර්මා කියනවා උන් විකාර දොඩවනවා. උඹ ඒක ඇත්තට ගන්න එපා කියලා. එහෙනම් උන් එහෙම කියන්නේ මොකද? නිකන් එහෙම කියන්න හොඳ නෑ නේද? එහෙනම් මිටිය දෙන්න මට කියලා ධනරාජ් මිටිය අරගෙන මේ මිනිස්සයා ළඟට ගිහින් වවුලෙක් වගේ එලිලා ඉඳන් මටම අභියෝග කරනවද? උඹ වර්මා ගැන දන්නවද? වර්මා කියන්නේ මගේ පණට සම මගේ මිත්‍රයා. මැරියන් ඔබ කියලා මේ මිනිස්සයාගේ කටට මිටියෙන් පහරවල් කිහිපයක්ම ගහනවා. එල්ලලා ඉඳපු මිනිස්සු 3 දෙනාවම බැරල් 3කට දාලා ඒ බැරල් වලට ලෝදිය වගේ දියරයක් දානවා.
එතන ඉන්න වර්මගේ මිනිස්සුෙකුට කෝල් එකක් එනවා. කෝල් එක ආන්සර් කරලා ඉවර වෙලා මේ මිනිස්සයා කියන්නේ වර්මා කන්ටේනර් එකක් අල්ලලලු කියලා. වර්මා එතකොට කියනවා සීනුට කෝල් එකක් ගන්න කියලා. ඊළඟට පෙන්වන්නේ ගෙදරක්. පුංචි පුතෙක් කෙනෙක් ගැන දොස් කියනවා. වීඩියෝ එකක් ගන්න එන්නම් කියලා පැය ගාණක් පූජා තියෙනවා. දැන් මං අඬන්න පටන් ගන්නවා කියලා. ඒක අහන් ඉන්න මේ පුතාගේ කිරි අම්මා දොරකට තට්ටු කරලා මෙන්න මෙයා අඬන්න පටන් ගන්න හදන්නේ පොරොන්දු වුණා නම් කියපු විදිහටම වීඩියෝ එක අරන් දෙන්න කියලා කියනවා. ඔන්න දැන් තමයි අපේ සුපර් ස්ටාර් රජිනිකාන්ත් ෆිල්ම් එකට එන්ට වෙන්නේ. මේ මුත්තු විශ්‍රාමික ජේලවරයෙක්. බිරිඳ පුතා ලේලිය සහ මුණුපුරා එක්ක සතුටින් ජීවත් වෙන කෙනෙක්. මුණුපුරා තමයි රික්විත්. අපි කියමු රිතු කියලා. රිතු අඬයි කියලා බයේ මුත්තු යනවා රිතු හොයන්න. පස්සේ දෙන්නම කතා වෙනවා ගාඩ්නින් ගැන වීඩියෝ එකක් කරන්න. දෙන්න වීඩියෝ එක ෂූට් කර කර ඉද්දි ගේට්ටුව ළඟට එන මිනිස්සෙක් විසිල් එකකින් මුත්තුට කතා කරනවා. මුත්තු ගේට්ටුව ළඟට යනවා. ඉනේ හංගගෙන ඉන්න පිස්තෝලයක් පෙන්නන මේ මිනිස්සයා කියනවා ගිහින් අර පාරේ තියෙන වාහනේට නගින්න කියලා. මුත්තු රිතුට යාළුවෙක් මම මෙයත් එක්ක පොඩි ගමනක් ගිහින් එන්නම් කියලා ඒ වාහනේට නගිනවා. ඊළඟට පෙන්වන්නේ පොලිස් නිලධාරියෙක් මිනිස්සෙකුගෙන් පිළිම ජාවාරමක් ගැන අහන සීන් එකක්. මේ පොලිස් නිලධාරියා මුත්තුගේ පුතා ACP අර්ජුන්. අර්ජුන් කියන විදිහට පිළිම හොරකම සිද්ධ කරලා තියෙන්නේ අවුරුදු ගාණක් ප්ලෑන් කරලා. ඉතින් අර්ජුන් අහන්නේ කවුද මේකේ ලොක්කා කියලා. හැබැයි මේ මිනිස්සයා නම් ඇත්ත කියන්නේ නැහැ. මේ මිනිස්සයා කියනවා තාත්තට ආදරේ නම් මේ පරීක්ෂණ නවත්තන්න කියලා. එතකොට අර්ජුන් කියන්නේ මොකටද මේකට තාත්තා ගාව ගන්නෙ? උඹලා පූස් නැට්ටක් කියලා ඩයිනෝසිරස් කෙනෙක්ගේ වලිගයක් තමයි අල්ලගෙන තියෙන්නේ කියලා. එතකොට අර මිනිස්සයා කියනවා ඩයිනෝසිරස් කෙනෙක්ගේ අතක් කපලා බලමුද එහෙනම්. ඉන්න මං කෝල් එකක් අරන් කියන්නම් කියලා කෝල් එකක් ගන්නවා. කෝල් එක ආන්සර් කරාට පස්සේ මේ මිනිස්සයා කියනවා අර ඩයිනෝසිරස්ගේ අත කපලා ෆොටෝ එකක් එවන්න කියලා. කෝල් එක ආන්සර් කරපු කෙනා කියන්නේ මුරුගන්නේදී නැගිටින්න පැයක්වත් යයි කියලා. එහෙනම් තේන්ට දෙන්න කියලා කිව්වම තේන් නැගිටින්න පැය දෙකක්වත් යයි කියලා ආන්සර් කරපු කෙනා කියනවා. එහෙනම් මේ කවුද කියලා අහුවම එහින් කියන්නේ ඩයිනෝසිරස්ම තමයි කතා කරන්නේ කියලා. තාත්තා මේ වගේ කෙනෙක් කියලා පුතා දන්නේ නැහැ. දැනගත්තොත් බය වෙයි. ඈතකට ගිහින් කතා කරන්න කියලා මුත්තු කියනවා. ඉතින් ෆෝන් එකත් අරන් ඈතට යන අර මිනිස්සයා මුත්තු කියන දේ දිගටම අහගෙන ඉන්නවා. හොරා පොලිස් සෙල්ලම් ඕගොල්ලෝ අතරේ විතරක් තියාගන්න. ඒවට ගෙදර අයව ගාව ගන්න එපා. බලන්න මේ ප්‍රශ්නේ හින්දා නිකරුණේ අහිංසකයෝ දෙන්නෙකුට ගුටි කන්නත් උනානේ කියලත් මුත්තු මේ අතරේ කියනවා. අර්ජුන් අහන්නේ තාත්තා මොනවද කිව්වේ කියලා. ඔයා මට තර්ජනය කළා කියලා තාත්තා දැනගත්තොත් ආව කෑලි කෑලි වලට කපලා දායි. එයාව පැත්තකින් තියලා මාත් එක්ක මේ ප්‍රශ්නේ විසඳගමු. ඔයාට උඩින් ඉන්නේ කවුද කියලා කියන්න කියලා. හැබැයි මේ මිනිසයා කියන්නෙම නැහැ. පස්සේ අර්ජුන් මේ මිනිසයාව පැත්ත හරවලා අතපය බැඳලා දාලා යටිපතුලට ගහන්න පටන් ගන්නවා. මේ විමර්ශනය සිද්ධ වෙන්නේ පිළිම හොරකම් කරලා විකුණන කල්ලියක නායකයා වෙච්ච වර්මා ගැන. වර්මාගේ ගෝලයෙක් වුණ සීනු තමයි මේ විදිහට ගුටි කන්නේ. මුත්තු අර්ජුන්ව බලන්න පොලිසියට එනවා. අර්ජුන් මුත්තුගෙන් ප්‍රශ්නයක් උනේ නෑ නේද තාත්තේ අහුවාම මුත්තු කියන්නේ ප්‍රශ්නයක් උනේ නැහැ. ඒගොල්ලෝ මට කන්න ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් දුන්නා කියලා. අර්ජුන්ගේ මේ විමර්ශන ගැන තාත්තා දැනගන්නෙත් එතනදී. ඕවා නවත්තලා දාන්න. ඔයාට පවුලක් තියෙනවනේ කියලා මුත්තු කිව්වම අර්ජුන් කියන්නේ ඉස්සර අම්මා ඔහොම කිව්වම ඔයා ඇහුවද? මගේ ඇඟේ දුවන්නෙත් ඔයාගේ ලේ. ඉතින් මම අහයිද කියලා. දවසක් රිතු මුත්තුගෙන් අහනවා මුත්තුගේ කරේ තියෙන පෙන්ඩන්ට් එක ගැන. ඒක හරි අමුතුයිනේ. මොකද්ද ඒ කියලා. මුත්තු කියන්නේ ඔයාගේ තාත්තා පුංචි කාලේ දතක් හැලුණා. අලුත් දතක් ආවේ නැත්තම් මේක ආපහු හයි කරගන්න ඕනි කියලා ඒ දත අරන් තියන්න මට දුන්නා. ඉතින් මං ඒ දත මගේ පෙන්ඩන්ට් එකේ දාලා අරන් තියාගත්තා කියලා.
ඊළඟට පෙන්නන්නේ මුත්තු අර්ජුන්ට කෝල් එකක් ගන්නවා. අර්ජුන්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. වෙන පොලිස් නිලධාරියෙකුට කෝල් කරලා අර්ජුන්ට ෆෝන් එක දෙන්න කියලා කිව්වත් නිලධාරියා කියන්නේ සර් ඊයේ රෑම හදිසි වැඩක් තියෙනවා කියලා ටැක්සි එකක් දාගෙන ගෙදර ගියානේ කියලා. දවස් ගාණක් ගියත් අර්ජුන් ගැන කිසිම තොරතුරක් නැහැ. අර්ජුන් සියදිවි නසා ගන්න ඇති කියලා තමයි පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ. එදා අර්ජුන් පොලිසියට ගෙනත් ගහපු සීනු අර්ජුන්ට කරදරයක් කරන්න ඇති කියලා මුත්තුට හිතෙනවා. සීනුව හොයාගෙන ගිහින් ඒ ගැන ඇහුවම සීනු ඇතුළු පිරිස මුත්තුට hina වෙවි සමච්චල් කරනවා. මුත්තුට හිතෙන්නේම සීනු අර්ජුන්ට කරදරයක් කරන්න ඇති කියලා. ඒ හින්දම මුත්තු සීනුගේ පස්සෙන් ගිහින් සීනුව මරලා ගෝණියක දාලා ගඟකට දානවා. මේ අතරේ වර්මගේ මිනිස්සු රිතුව මරන්න උත්සාහ කරනවා. හැබැයි මුත්තු රිතුව බේර ගන්නවා. ඒ වගේම රිතුව මරන්න ආව වර්මගේ ගෝලයෝ දෙන්නව දරුණු විදිහට කපලා කොටලා මරලා දානවා. ඊට පස්සේ වර්මා මුත්තුට තර්ජනය කරනවා මුළු පවුලම මරනවා කියලා. ඉතින් මුත්තුගේ යාළුවෙක් මාර්ගයෙන් මුත්තුගේ පවුලේ අයව මානසික රෝහලක නේවාසිකව නවත්තන්න මුත්තුට පුළුවන් වෙනවා. හේතුව විදිහට මුත්තුට මානසික ආබාධයක් තියෙනවා. ගෙදර අයට එයත් එක්ක ඉන්න ඕන විදිහ ට්‍රේන් කරනවා කියලා තමයි කියන්නේ. මුත්තු කේන්තියෙන් දිගටම අර්ජුන් වෙනුවෙන් සටන් කරන්න තීරණය කරනවා. පෙර සිට මුත්තුගේ හොඳම යාළුවෙක් වුණ නරසිංහ හම්බ වෙන්න මුත්තු යනවා. නරසිංහ තමන් ළඟ ඉන්න හොඳම ස්නයිපර් වෙඩික්කරුවන් 4 දෙනෙක් මුත්තුගේ සහායට දෙනවා. නරසිංහගේ මිනිස්සුන්ගේ උදව්වෙන් මුත්තු වර්මන්ව බ්ලැක්මේල් කරලා ලැජ්ජාවට පත් කරනවා. කේන්ති ගන්න වර්මා මුත්තු ඇතුළු ගෙදර අයව මරන්න පිරිසක් යවනවා. මුත්තු මේ මිනිස්සුන්ව ස්නයිපර්වරුන්ගේ උදව්වෙන් වෙඩි තියලා මරලා දානවා. වර්මන් මේ මිනිස්සුන්ව ණයට ගන්නේ කාම්දේව් කියන අපරාධකාරයෙකුගෙන්. කාම්දේව් කියන විදිහට මීට අවුරුදු 15කට කලින් මුත්තු බිහාර් බන්ධනාගාරයේ ජේලවරයෙකු විදිහට සේවය කරලා තියෙනවා. මුත්තු සිරකරුවන් අතිශයින් බියට පත් කරගෙන හිටිය බවත් කාම්දේව් කියනවා. බොහෝ සිරකරුවන්ට තමන්ගේ ජීවිත වෙනස් කර යහපත් ලෙස ජීවත් වෙන්න හුරු කරවලා ඔවුන්ගේ ගෞරවය දිනාගෙන මිත්‍රත්වයන් පවා පවත්වාගෙන ගියා කියලා තව දුරටත් මේ මිනිසයා කියනවා. ඒ වගේම හෙන්ජායියන් එල්ලුවේ මුත්තුව මරන්න බව දන්නවා නම් දෙන්නේ නැහැ කියලාත් කාම්දේව් කියනවා. එතකොට වර්මන් ඉන්න තැනට මුත්තු විශාල පිරිසක් සමග එනවා. එතනදී වර්මා අර්ජුන් තවමත් ජීවතුන් අතර ඉන්න බව තහවුරු කරලා අර්ජුන්ව ලබා දීමට පෞරාණික වටිනාකමක් සහිත ඔටුන්නක් පිළිබඳ විස්තරයක් කියලා ඒ ඔටුන්න ගෙනත් දෙන්න කියලා කියනවා. මුත්තු සැලසුම් කරලා ඒ ඔටුන්න හොරකම් කරලා වර්මාට ගෙනත් දෙනවා. වර්මා අර්ජුන්ව නිදහස් කරන්න කැමති වෙනවා. කැමති වෙලා අර්ජුන් ඉන්න තැනට ගිහිල්ලා බලපන් උඹේ තාත්තගේ වැඩ කියලා ඔටුන්න පෙන්නනවා. ඒකනේ මම කිව්වේ තාත්තා මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. මට 150ක් දෙන්න මුලින්ම කැමති වුණා නම් අපි දෙන්නට හවුල් වෙලා මේ වැඩේ කරන්න තිබුණා. මං අවුරුදු 4ක් මහන්සි වෙලා ඔයාව හොයාගත්තේ ඇරෙස් කරලා පදක්කම් ගන්න නෙවෙයි. ඔයත් එක්ක ව්‍යාපාරයක් කරන්න. ඒත් ඔයා මාව උස්සන්න ඇවිත් දසවද දීලා මාස 6ක් මාව හිර කරගෙන හිටියා. ඔයාට ලාභයක් උනේත් නැහැ, මට ලාභයක් උනේත් නැහැ. දැනුත් මේක ලැබුණා කියලා සතුටු වෙන්න එපා. එයා මගේ තාත්තා. ඕක ඔයාට ගෙනත් දුන්නා වගේම ඕක ආපහු ගන්න විදියකුත් එයා හිතලා ඇති. මන් දන්නවනේ මගේ තාත්තා ගැන. මගේ උදව් නැතුව ඔයාට මේක මෙතනින් ගෙනියන්න බෑ. තාත්තට තියෙන එකම දුර්වලකම තමයි මම. ඒ විශ්වාසයෙන්ම තාත්තව වැරදි පැත්තකට හැරෙව්වොත් තමයි ඔය ඔටුන්නෙන් ඔයාලට සැප විඳින්න වෙන්නේ. නැත්තම් ඔටුන්නත් එක්කම ඔයාලවත් තාත්තා වලදායි. ඉතින් මං කියන විදිහට 150ක් දීලා මාවත් හවුල්කාරයෙක් කරගන්න කියලා අර්ජුන් කියනවා. වර්මගේ මිනිස්සේ කියනවා ඔව් වර්මා මෙයා හරි. ඔයා දන්නේ නෑ මුත්තු ගැන. අපිට ළඟින් ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා බන්ධනාගාරෙදි. ඉතින් අපි මිනිහා ගැන දන්නවා. අපි මෙයා කියන විදිහට 150 ගානේ වැඩේ කරමු කියලා. මම මුලින්ම තාත්තා එක්ක කතා කරලා අවධානය වෙනස් කරන්නම්. ඊට පස්සේ කරන දේ කියන්නම්. අතරමඟදී ඕනම දෙයක් වෙන්න පුළුවන්. තාත්තට සැක හිතෙන්නත් පුළුවන්. එහෙම වුණොත් මගේ තාත්තා කියලා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තේරුණා නේද මං කියන දේ කියලා අර්ජුන් අහනවා. මේ හැම දෙම මුත්තු බලාගෙනයි ඉන්නේ. ඒ
අර ඔටුන්නට සවි කරලා තියෙන කැමරාවක් හරහා. තාත්තා එක විදිහක්, මම වෙන විදිහක්. තාත්තට අවංකකමයි සාධාරණයයි වැදගත්. මට එහෙම නෙවෙයි. මට වැදගත් සල්ලි. මේ මැදට කවුරු ආවත් තාත්තා ආවත් මම කැමති නෑ. මට ඕනේ මම කැමති විදිහට ඉස්සරහටත් ජීවත් වෙන්න කියලා අර්ජුන් කියනවා. මේක බලාගෙන ඉන්න මුත්තුගේ ඇස්වල කඳුළු පිරීලා. ඒත් මුත්තු හයියෙන් hina වෙනවා. අර්ජුන් නිදහස් වෙලා මුත්තු ඉන්න තැනට එනවා. මේ අතර වර්මා දැනගන්නවා මුත්තු එවපු ඔටුන්න බොරු එකක්. ඒකේ සැඟවුණු කැමරාවක් තියෙනවා කියලා. අර්ජුන්ට එන්න කියලා වර්මා ඒ කතාව අර්ජුන්ට කියනවා. මේ වෙලාවේදී මුත්තු ඔහුගේ මිනිසුත් එක්ක කන්දෙව් සම්බන්ධ කරගෙන වර්මන්ගේ රහස් ගබඩාවට පහර දීලා විනාශ කරනවා. වර්මන් සහ පිරිසට එතනදී මුත්තු සහ පිරිස විසින් පහර දෙනවා. දෙපිරිස අතරේ ඇති වෙන්නේ දරුණු සටනක්. අවසානයේදී අර්ජුන්ට අවස්ථාවක් ලබා දෙනවා මුත්තු සියල්ල පොලිසියට දැනුම් දී නීතියට අනුව කටයුතු කිරීමට. නමුත් අර්ජුන් මුත්තුට පිස්තෝලය දික් කරනවා. එතකොට ස්නයිපර් ප්‍රහාරයක් අර්ජුන්ගේ හිස පසාරු කරගෙන එල්ල වෙනවා. අර්ජුන්ගේ මරණය පවුලේ අයට රහසක් විදිහට තියාගන්න මුත්තු තීරණය කරනවා. මුත්තුගේ කරේ දාලා තිබුණු අර්ජුන්ගේ දත සහිත පෙන්ඩන්ට් එක මාළෙත් එක්කම කඩලා ඈතට විසි කරන මුත්තු එතනින් ඉවත් වෙලා යන දර්ශනය තමයි අවසානයට දකින්න ලැබෙන්නේ. අදට ගිහින් එන්නම් ආයෙමත් දවසක සුපිරි කතාවකින් හම්බ වෙමු එහෙනම්.